Assalamualaikum warahmatullahi wabarakatuh. Mang Ilium sawi kari egg. Sawi kari bed. Ada ilium sawi tana. أول شيء ما في سوي بيت ما فيه. بعدين أنا خليت كل قشر كل شيء حطي ملاقي 2 زيت همسيت بيت شوفي شوية صار أسمر صح. بعدين خلاص أنا كلم سريلانكا هسه أو إسر لام بيتر تنبوا تنبلا ඉවරවෙලා බිත්තර ටික චුට්ටක් බැදගත්තා. බැදගෙන ඉවර වෙලා බිත්තර ටික අයින් කරලා ලුණු ගෙඩියක් ලොකු ලුණු ගෙඩියක් බී ලුණු ගෙඩියක් කපලා හොඳට ටෙම්පරාදු කරගත්තා. අම්මිරිස් කාරල් 4ක් 5ක් 2කට 3ට කපලා දාලා අල ගෙඩියක් චූටි වන්න පෙති කැපුවා. කපලා ඉවර වෙලා මේ යාල කපලා තියෙන්නේ. ඊට පස්සේ සුදු ලුණු පොතු ඇරලා තලන්න නැතුව නිකන් පොතු ඇරලා දැම්මා. දාලි කරලා හොඳට ලුණු අම්මිරිස් ටික ටෙම්පරාදු වෙනකන් ඉඳලා තක්කාලි ගෙඩියකුත් කපලා තමයි මේ තියෙන්නේ. තක්කාලි ගෙඩියකුත් කපලා දැම්මා. කපලා දාලා ඉවර වෙලා ඒ ඔක්කොම කරලා පස්සේ ටෙම්පරාදු වෙනකන් ඉඳලා ලුණු අම්මිරිස් ඔක්කොම ටෙම්පරාදු වෙනකන් ඉඳලා අර බැදගත්ත බිත්තර ටික තෙලේ තා බැදගත්ත අයින් කරගත්ත බිත්තර ටික ඔක්කොම මේකට දැම්මා. දාලා ඉවර වෙලා මද ගින්න අඩු කරලා මේ බිත්තර ඔක්කොම මම මේ වගේ කෝටුවක් අරගෙන කුකුල්ල කුච්චන කෝටු තියෙනවා. මේ කෝටු වලින් හොඳට බිත්තර ඇනලා මේ පහේ ඇතුළට යන්න හරි ගසලා තියෙන්නේ. ඒ කරලා ගෙදර හදාගත්තේ පහේ කුඩු තේ හැන්දා. ඊට පස්සේ ආයේ මොනවද ගම්මිරිස් කුඩු ලුණු කුඩු කෑලි මිරිස් තේ හැඳි දෙකක්. ඊට පස්සේ කහ කුඩු ටිකක් දාලා තමයි මේ හදලා තියෙන්නේ. බලන්නකො මේ බත් කණ්ඩ තමයි හැදුවේ අර ඉතියෝපියා එක්කනටයි මටයි. ඒ මොකද අනිත් අය සැරට කන්නේ මම ඒ අය විතරයි සැරට කන්නේ. සමහරක් වෙලාවට ගේට්ටුවේ ඉන්නවා ඉන්දියාවේ සිකියුරිටි කෙනෙක්. එයාටත් සමහරක් වෙලාවට ඉල්ලනවා මොනවා හරි හදපුවාම දෙනවා මං. ගෙනියන්න හරි කෝල් කරලා හරි අහනවා. ඒකෙන් තමයි බිත්තර වැඩියෙන් ඇදුවා. අපි දෙන්නට නම් ඉතින් බිත්තර 4ක් ඇතිනේ. එයාට නම් වැඩියෙන් ඇදුවා. ඉල්ලුවොත් දෙන්න ඕනේ. නැත්නම් ඉතුරු වුණොත් අපි රැයට රොටි කනවා. රොටි කණ්ඩත් හොඳයි බත් කණ්ඩත් හොඳයි. බලන්නකො බිත්තර තම්බනකොට මම මෙහි ඉඳලා හැමදාම මමත් මේ රියාද් එකේ තමයි වැඩ කරන්නේ. දැන් අවුරුදු 13 මේ ගෙදර මොනවද කියන්නේ බිත්තර තම්බනකොට රස්නීය වතුරෙන් බිත්තර වතුර උණු වෙනකන් ඉඳලා බිත්තර වතුරට දාන්න එපා. පුපුරනවා. බිත්තර මේ සීතල වතුරෙන් බිත්තර ලිපි ගින්දර අවුලන්න කලින් බිත්තර දාන්න වතුරට. ඒ කරලා බිත්තර දාලා වතුරක් දාලා පස්සේ තමයි ගින්දර අවුලන්න. ඒ කරලා පොඩි දෙහි කෑල්ලක් දෙහි පොත්තක් කපලා දාන්න. ඔයාලා බලන්නකො එක දවසක් එහෙම හදලා බැලුවොත් හැමදාම ඔයාලා හදනවා. මං කරන්නේ බිත්තර තම්බනකොට පොඩි දෙහි මිරිකපුව හරි එහෙම නැත්නම් දෙහි ගෙඩියක කෑල්ලක් හරි කපලා දානවා. දාලා හිමීට තැම්බෙන්න අරිනවා. තැම්බෙන්න ඇරලා තමයි නිවෙනකන් හොඳට හොදලා ආයෙත් හොදලා බිත්තර පොතු අරින්න කලින් පොතු ඇරලිවලා මේ බැදලා අරන් තියෙනවා. තෙල් තේ හැන්දක් දෙකක් විතර දාලා මම බිත්තර ඉස්සෙල්ලා තෙලින් ටෙම්පරාදු කරගත්තා. ඔය බලන්නකො මේ තියෙන්නේ ටෙම්පරාදු කරගත්තේ බිත්තර මේ. ඒකලා තමයි ලුණු අම්මිරිස් ටෙම්පරාදු කරලා මම මේකට දාලා තියෙන්නේ. ඕම් බලන්නකො. ඒ කරලි ඉවර වෙලා කුකින් ක්‍රීම් නම් තිබුණේ මොකුත් නැහැ. මම වතුර චුට්ටක් දැම්මා. බිත්තර වල නිකන් ඉස්ම වගේ තියෙන වතුර ඩිංගක් දැම්මා. අපි පොල් කිරියා නම් මම මෙහි නෑනේ. ඒක කුකින් ක්‍රීම් දාන්න නැත්නම් ප්‍රෙස් කිරි දාන්න ඕනේ. බලන්න. ලුණු එහෙම ඔක්කොම ගානට තියෙනවා. මං ගෙදර හදාගන්නේ පහේ කුඩු තමයි දාලා තියෙන්නේ. බලන්නකෝ. කොමයි කටට කියලා වුණනවා ඔයාලට කෙසේ වෙතත්. අනිත් කීම ඔක්කොම වහලක්නේ මම දැන් වහලා තියලා දැන්ම බත් කන්නේ කවුරුවත් කන්න ගෙනියන්න ආවෙත් නෑ තව. කවුරුවත් ආවේ නැතුණත් කන්නේ මගේ වැඩේ මම කරලා ඉවරයි. උයලා ඉවරයි.
ගෙනියන ඕන වෙලාවක එයාලා ඇවිල්ලා ඇරයි. මගේ කරන්න ඕන වැඩේ මං කරලා ඉවරයි. ඒකින් ඉතින් කවුරුවත් දිහා බලන් ඉන්නේ මං උයපු ගමන් මං කනවා. එතකොට ඔක්කොම ප්‍රශ්න ඉවරයිනේ. මං ඊව්වා මං කෑවා. එයාලා ගෙනියන වෙලාවක ගෙනියයි. මොකද මගේ රාජකාරිය උයල ඉවර වෙන එකනේ. උයන එක. උයල ඉවරනාට පස්සේ එයාලා කීයට අරන් ගියත් මට අදාළ නැහැ. ඒක එයාලගේ ප්‍රශ්නයක්. එහෙමනම් මම ආයෙමත් වීඩියෝකින් හම්බ වෙන්න. ඔයාලා ඔක්කොටම පරිස්සමෙන් ඉන්න. බුස්සර්ණයි අල්ලා දෙයන්ගේ පිහිටයි. බිත්තර කරියක් හොඳේ බිත්තර කරියක්. ආයෙත් තියන්න කියලා ගිහින් ආයෙත් මම මේ කවුරුහරි හිතයිනේ මොනවාකද්ද මේ කරිය කියලා බිත්තර කරියක් හොඳේ. අලයි බිත්තරයි දාලා තමයි කරිය හැදුවෙම. සමහරක් වෙලාවට කියන්න ඕන දෙත් අමතක වෙනවා ඒකයි. එහෙනම් ඔයාලා ඔක්කොටම අල්ලා දෙයන්ගේ පිටයි.